ජෙප්පන්ට හිරගයක් කන්ට්‍රෝල් කරගන්න බැයිලු. මම දැක්කා අර බයියෙක්ගේ පෝස්ට් එකක ඒ කියන්නේ පේජ් එකක දාලා තියෙන පෝස්ට් එකක් ඔන්න ඔය වගේ කතා ටිකක්. ආය අර ඉස්සරහා දොරේ ඇතුල් වෙන්න STF එකෙන් අර වෙඩි තැබීමක් සිදු කිරීම සහ ඒ අදාළ ආරක්ෂක කටයුතු ඒවා සිදු කිරීම සම්බන්ධෙනුත් මම දැක්ක දාලා දෙනවා මේ ගියා ඕනෝට එපාවට ඉස්සරහින් වෙඩි තිබ්බා ඕම් ඔහම ඔය වගේ අමුතු කතා ටිකක් දාලා තිබුණා. දැන් රටක ආරක්ෂක පද්ධතිය ආරක්ෂක අංශ අධිකරණය මේ හැම එකක්ම ඔය විපක්ෂයේ සමහර දේශපාලන ක්‍රියාකාරීන් සහ විපක්ෂයේ සමාජ ක්‍රියාකාරීන් කියන්නත් බෑ. එවුන්ගේ රැකියාව තමයි ඔය කුලියට කහින එක කුලී පෝස්ට් දාන එක ෆේස්බුක් එකේම ඒවට තර්ක එයාලා හදාගත්තු අමුතු තර්ක ගොඩක් තියෙනවා ඒ වගේ. ඉතින් මේ දේවල් මේ විදිහට සිද්ධ වෙන්නේ දැන් ඕගොල්ලන්ට මතකද දැන් තව එකක් දාලා තිබුණා. දැන් මේ දවස්වල මට කතා කරන්න තියෙන්නේ ඕවා තමයි. තව එකක් දාලා තිබුණා. ඒකේ දාලා තිබුණේ අහවලාගේ කියලා නමක් දාලා ඒ ආණ්ඩුව කාලේ මේ වගේ දේවල් නම් සිද්ධ වුණේ නැහැ කියලා ඔහොම දාලා තිබුණා. ඒ අහවලාගේ කාලේ තමයි තමන්ගේ ඒ සියලු පාතාලය මද්ද්‍රව්‍ය ලොක්කො ටික සම්පූර්ණයෙන්ම තමන්ගේ පිටිපස්සේ තියාගෙන හිටියේ. ඉතින් ඔය ඕක ඇතුලේ හිටපු ප්‍රධානම සෙට් එකක් සමහරක් විට එළියේ ඉන්න ඇති ඒ කාලේ. අනික තමයි දැන් පැහැදිලිවම දැන් මේ වෙනකොට මං හිතන්නේ බන්ධනාගාරවලට මද්ද්‍රව්‍ය යන සිද්ධි සම්බන්ධයෙන් අපි දන්නවා ගොඩක් අයගේ ස්ථාර මාරු කිරීම සිද්ධ වුණා. සමහර නිලධාරීන්ගේ මාරු කිරීම සිද්ධ වුණා. විවිධ තැන්වල මාරු කිරීම සිද්ධ වුණා. සමහර පුටු එහෙම මාරු වුණා. සමහරක් විට මද්ද්‍රව්‍ය යන එකත් දැන් ඇතුළට සමහරකට නැවතිලා ඇති. සමහර ඇතුලේ ඉඳලා එළියට අපි දන්නා ජංගම දුරකථන හම්බෙලා තිනවා. අපිට අහන්න ලැබෙලා තිනවා අනන්තවත් ඔය වගේ නිවුස් අහන්න ලැබෙලා තිනවා. මේ ළඟක් වෙනකම් මෙහෙම අහන්න ලැබුණා. සමහරුට නේද උපවාස කරන්න පවා අරන් තිනවා සමහර බන්ධනාගාරවල ඉන්න අය. ඉතින් ඔය වගේ මේ එක දේවල් තියෙනවානේ. ඉතින් මේගොල්ලන්ට අපිට පැහැදිලිවම තේරෙනවා මේ කුමන්ත්‍රණ කරන පුද්ගලයන්ට පැහැදිලිවම දැන් වර්තමානයේ ජීවත් වෙන එක ඉතාම අමාරු සත්‍යයක් ඇවිල්ලා තියෙන බව අපිට පේනවා. ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට තමයි පාතාල නායකයෝ කුඩු මද්ද්‍රව්‍යකාරයෝ පිටිපස්සෙන් තියාගෙන ඉන්නේ නැති ආණ්ඩුවක් දේශපාලඥයෝ ටිකක් වර්තමාන වෙනකොට ආණ්ඩුවක් බිහි වෙලා තියෙනවා. එතකොට ඒකද මේ තැති ගන්න හේතුව කියලත් අපිට එක්තරා විදියක හිතන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒවා සමාජ මාධ්‍ය කවවලත් මම දැක්කා ගොඩක් සාකච්ඡා තිබිලා තියෙනවා. ඒකෙත් ගොඩක් අය කතා කරපු බහුතරයක් කතා කරන මේ මම කියන්නේ ෆේක් account වලින් ඇවිල්ලා කතා කරනව නෙවෙයි බහුතරයක් ඔය පුද්ගලයෝ කතා කරලා තියෙන එක හේතුව තමයි සමහරක් විට හේතුව එන්නත් ඒක වෙන්න ඇති කියලා ගොඩක්ම අපිට පේන්න තියෙනවා. කැළඹිලි ස්වභාවයක් පේන්න තියෙනවා පාතාලයේ පැත්තෙන් කුඩු පැත්තෙන් ඔය වගේ ගොඩක් තැන් වලින් ඒ වගේම දැන් මේ වෙනකොට මේ ඊටාම අල්ප වශයෙන් තමයි ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ කියලාත් ආරංචියක් තියෙනවා. නමුත් දැන් අර ගෙවල් දොරවල් වල බඩු නැති වෙන ඒ වගේ දේවල් තාමත් සිද්ධ වෙනවා සහ තවමත් මේ ගම් ඇතුලේ ඕන මද්ද්‍රව්‍යයක් කසිප්පු ඕන දෙයක් හොයාගන්න පුළුවන් තත්ත්වයක් තාම තියෙනවා කියලා තියෙනවා. ඒ වගේන් අඩුවක් වෙලා නැහැ. ඒ කියන්නේ වැඩේ තාම කම්ප්ලීට් සිද්ධ වෙලා නැහැ කියන එක. ඉතින් මේ වගේ දේවල් බලධාරීන් ක්‍රියාත්මක වුණාට විතරක් මදි. ඒ අදාළ නිලධාරීන් ඒ අදාළ අංශ නිවැරදිව ක්‍රියාත්මක වෙන්න ඕන. සහ නිවැරදිව ඒ අංශ ඇතුළත් සුද්ධ වෙන්න ඕන. සුද්ධයක් අනිවාර්යයෙන් සිද්ධ වෙන්න ඕන. ඉතින් අපි මේ වෙලාවේ ඊටාම සංවේදී වෙනවා. මොකද හැමෝම මිනිස්සු එතන නිලධාරීන්ද සිරකරුවෝද මේ සියලුම දෙනා මනුස්සයෝ. ඉතින් අපි ඊටාම මේ වෙලාවේ සංවේදී වෙනවා සහ අපි ඊටාම කඩගාටුවටපත් වෙනවා. මේ සිද්ධි දාමේදී ගොඩක්ම තුවාල වුණු සහ මිය ගිය ඒ
ආදරණීය මිනිස්සු. ඔවුන් අර බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. උපතින් මිනිස්සෙක් වසලෙක් වෙන්නේ නැහැ. තමා ජීවත් වෙන පරිසරය අනුව තමා කරන ක්‍රියාවෙන් තමයි වසලෙක්ද නැද්ද කියලා තීරණය වෙන්නේ කියලා. ඉතින් සියලුම දෙනා මිනිස්සයෝ සියලුම දෙනාට නැවතත් ඒ වගේ ජීවිත මං හිතන්නේ මේවා ඉක්මනින් විසඳෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. කැලුම් බ්ලොග් channel එක බලන හැමෝගෙම ප්‍රාර්ථනාව ඒක වෙයි කියලා මම විශ්වාස කරනවා. ජය වේවා.